වියාන පර්ෆියුම් ඇත්තටම ඔය කියන තරම් හොඳයිද? මටත් කිසිම අයිඩියා එකක් නෑ. මේක මගේ පළවෙනි ඔඩර් එක වියාන පර්ෆියුම්ස් වලින්. මම යූස් කරන්න ගත්තේ බ්ලෂින් බ්ලූම් කියන පර්ෆියුම් එක. මේක යූස් කරලා තියෙන කට්ටිය දන්නවා ඇති මේක කොච්චර හොඳයිද, කොච්චර ලොන් ලාස්ටිංද කියලා. හරි මටත් ඉතින් ආසෙත් වුණා වියාන එකෙන් පර්ෆියුම් එකක් try කරන්න. හරි එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. වියාන එකෙන් දැන් පර්ෆියුම්ස් එතකොට බොඩි ස්ප්‍රේස් රේන්ජ් එකක්ම තියෙනවා ඇවිල්ලා. ඉතින් මට හිතුණා මේ පර්ෆියුම් එක try out කරලා බලන්න. සුවඳ කියන දේ සමහර අයට ස්ට්‍රොං ස්මෙල්ස් හරියන්නේ නැහැ. සමහර අයට කියන්නේ සමහරු කැමති හරිම කාම් සුවඳවල් වලට. මටත් ගොඩාක් ස්ට්‍රොං ස්මෙල්ස් හරියන්නේ නම් නැහැ. ඉතින් මම විශ් කරනවා මේක ස්ට්‍රොං ස්මෙල් එකක් වෙන්න එපා කියලා. මොකද ගොඩාක් මිග්‍රේන් තියෙන කට්ටියට නම් ඔයාලා දන්නවා ඇතිනේ ස්ට්‍රොං ස්මෙල්ස් කියන්නේ කියනවා නෑ. පැකේජින් එක ගැන කියනවා නම් සුපර්. පැකේජින් එක බොක්ස් එක හරිම යුනික්. ඒ වගේම හරිම ලක්ෂරි ලුක් එකක් තියෙන්නේ. බලමු බොටල් එක මොන වගේද කියලා. ඇත්තටම පර්ෆියුම් ලවර්ස්ලාට බොටල්ස් එකක දුකන් පිස්සක් තියෙනව නේද? ඇත්තටම මටත් තියෙන පිස්සක් තියෙනවා. වව්. හරිම කියුට් එක. මාරම කියුට් බලන්නකෝ. මේ. ඒක ඇත්තටම හරිම කියුට්. යූස් කරන්නත් හරි ලෝබයි වගේ. දැන් තමයි ෆේවරිට්ම පාර්ට් එක. අපි මේක try out කරලා බලමු. Okay. Oops. Let's try. Oops. මම හිතන්නේ ඔයාලට තමයි මුලින්ම ස්ප්‍රේ වුනේ. මට එන්නේ හරිම ස්වීට් ෆ්ලෝරල් ෆෘටි ෆ්‍රේග්‍රන්ස් එකක්. මට හිතෙනවා මේක මේක ස්ට්‍රෝං නෑ. හරිම මයිල්ඩ් ෆ්‍රේග්‍රන්ස් එකක් එන්නේ. Obviously if you have migraines you can buy this. මේකේ notes ගැන කියනවා නම් box එකේ නම් mention කරලා නෑ but මම මේක වෙබ්සයිට් එකකින් order කරේ. මට මතක විදියට මේකේ top notes විදියට peach include වෙලා තිබුණා. middle notes වලට apricot වගේ තිබුණා. base notes වලට chocolate coffee ඒ වගේ notes දෙකක් තමයි මට මතක විදියට තිබුණේ. overall ගත්තාම මට හිතෙනවා මේක daily use වලට day time එකට perfect වෙයි. මේක long lasting ද නැද්ද කියන ඉතින් තාම කියන්න බෑ. මම මේක use කරලා මේක long lasting ද නැද්ද කියලා වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. So මගේ perfume collection එකට තවත් cute බබෙක් add වෙන්න යන්නේ. ඔයාලා මේක use කරලා තියෙනවා නම් මේක long lasting ද නැද්ද කියලා comment එකක් දාගෙන යන්න. හරි. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ඒ කියන්නේ තව perfume එකක් try out කරොත් ඔයාලට share කරගන්නම්. එතකන් ගිහින් එන්නම්. See you. Bye.